Hello viewers, welcome back. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයාලගේ තියෙන normal image එකක් AI prompt පාවිච්චි කරලා මෙන්න මේ වගේ creative ලස්සන images හදාගන්න කියලා. ඉතින් මම එකට ගත්තේ මෙන්න මේ වගේ ෆොටෝ දෙකක්. ඉතින් මේ ෆොටෝ එක සහ මෙන්න මේ ෆොටෝ එක මේ ෆොටෝ දෙක පාවිච්චි කරලා තමයි මම මෙන්න මේ කියන ෆොටෝස් ටික ඔක්කොම හදලා තියෙන්නේ. ඔයාලට පේනවාද ගොඩක් රියලිස්ටික් බව සහ ගොඩක් ක්‍රියේටිව් ෆොටෝස් හදාගන්න පුළුවන්. මම මේ ෆොටෝ ටික හදන ඔක්කොම ප්‍රොම්ප්ට් ටික ඔයාලට මේ වීඩියෝ එකේ දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරන්න තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න මතක් කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට ඉක්මනට යමු. හරි. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා බොයිස් ලා හදපු ප්‍රොම්ප්ට් ටිකක්. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට ගර්ල්ස් ලාට හදපු ප්‍රොම්ප්ට් ටිකක්. ලස්සන ක්‍රියේටිව් ඉමේජස් තියෙන ටිකක්. ඊට පස්සේ තියෙනවා අපේ කපල්ස් වලට හදපු වෙනම ප්‍රොම්ප්ට් ටිකක්. ඉතින් මෙතන ප්‍රොම්ප්ට් ආසන්න වශයෙන් ප්‍රොම්ප්ට් 80 වර්ග ඉටු වෙන දෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයාලට මම වෙන වෙනම වීඩියෝ වලට පොඩි කොටස් විදියට දෙනවා ප්‍රොම්ප්ට් එකත් එක්කම. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන ක්‍රියේටිව් ඉමේජස් හදාගන්න. මේකෙදි මට ප්‍රොම්ප්ට් එක ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේවත් කමෙන්ට් බොක්ස් එකේවත් දාන්න දෙයක් නැහැ. මොකද සාමාන්‍යයෙන් මේ ඔයාලට වෙන තියෙන වගේ ප්‍රොම්ප්ට් එකක් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් කැරක්ටර්ස් 1000ක් විතර තියෙනවා. 1000ක් 1200ක් විතර තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රොම්ප්ට් 4කට වඩා මට දාන්න වෙන්නේ නැහැ. මේ මොකද වීඩියෝ එක මොකද ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න පුළුවන් ඉන්නේ කැරක්ටර්ස් 5000යි. ඒ නිසා මම ඔයාලට මේක වීඩියෝ එකක් විදියට ප්ලේ කරන්නම්. ඒ කියන්නේ හැදෙන ඉමේජ් එක සහ ඒකට දාලා ප්‍රොම්ප්ට් එක මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එකේදී. ඊට පස්සේ මම මේ ඩිස්ප්ලේ කරන ප්‍රොම්ප්ට් එක ඔයාලා කොහොමද Gemini එකට දාගෙන ෆොටෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්.